හයිබෝන් මේ වීඩියෝ එකකින් ගේන්නේ 2025 O level IT කරන කට්ටියට පොඩි නිකන් රිවිෂන් එකක් නැත්නම් තියරි කොටස් ටිකක් කියලා දෙනවා වගේ වැඩක්. මේ නිකන් පොඩ්ඩක් ඔලුවට ආපු ඉඳන් මම මේක කරන්නේ මම IT කරන්නේ home visit individual and group class විතරයි. home visit තමයි ගොඩක්ම වෙන්නේ. මෙහෙම ක්ලාස් කරන්නේ ගණන් තමයි ක්ලාස් කරන්නේ. හරි අපි තියරි කොටස් වලට යන් ඉස්සෙල්ලාම පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඉතින් IT කරන ළමයෙක් නම් පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉඳලා වැඩක් නැහැ නැත්තම් ඒකෙන් හින්දා පරිගණකයක් කියලා කියන්නේ මැෂින් එකක්. මැෂින් එක ඒ කියන්නේ මේ මැෂින් එකේ මොකක්ද වෙන්නේ? දැන් රෙදි හොදන මැෂින් එකේ මොකක්ද වෙන්නේ? මැෂින් එකට අදාළ කාර්යයක් තියෙනවා. මැෂින් එකට රෙදි දානවා, වතුර දානවා, සබන් කුඩු දානවා, නැත්තම් දීර දානවා. එතකොට රෙදි ටික හොදලා දෙනවා. ඒ වගේම තමයි කියන්නේ මැෂින් එකකට අවශ්‍ය තියෙන ක්‍රියාපටිපාටියක් වෙන විදිහක්. එතකොට පරිගණකය කියලා කියන්නේ පුතේ යූසර් විසින් ඒ කියන්නේ පරිශීලකයා විසින් දෙන ආදාන ඒ අවශ්‍ය ඒ කියන්නේ යූසර්ම දෙන කමාන්ඩ්ස් වලට නැත්තම් ඒ නීති රීති නැත්තම් කමාන්ඩ්ස් කියලා ගමු නීති රීති වලට සකසමින් අවශ්‍ය විදිහට ප්‍රතිදානය ලබා දෙන විද්‍යුත් නැත්තම් විදුලියෙන් වැඩ කරන උපකරණයක්. හරිද? ඒ නිසි අවුට්පුට් එක දෙන අපිට ඕන අපි දෙන්න කියන්නේ යූසර් දෙන ඉන්පුට් වලට ප්‍රොසෙස් එකක් දීලා කියන්නේ යූසර් ගේ කමාන්ඩ්ස් වලටම ප්‍රොසෙස් එක දීලා යූසර්ට අවශ්‍ය අවුට්පුට් එක දෙන විදුලිමය උපාංගය නැත්නම් විද්‍යුතින් වැඩ කරන උපාංගයක්. හරිද? පරිගණක කෙවින්ය. හරිද? ඊට පස්සේ මම තීර කොටස් ටික නිකන් ඔලුවට දාලා දෙනවා. මොන වගේ දේවල් එයිද ඕන වේද ඒ වගේ කියන්නේ. පොඩි පොඩි දැන් තීර කොටස් කරනවා කියලා මට 10 ඉඳන් 11 වසරේ ඔක්කොම තඩි පොත් දෙකම මට කියලා දෙන්න බෑනේ වීඩියෝ එකකින්. ඒකින්ද පොඩ්ඩක් අත්‍යවශ්‍යයි කියලා හිතන ටිකක් ලේසි ටිකක් හරිද අවශ්‍යම ටිකක් මම පොඩියට කියලා දෙනවා. හරිද? පරිගණක කියන්නේ පෝට්ස් ගත්තාම නැත්නම් කෙවිනි ගත්තාම පරිගණක පෝට්ස් එකක් කියන්නේ මොකද්ද? ඔයාලා බාහිරින් යම්කිසි උපකරණයක් සම්බන්ධ කිරීමට භාවිතා කරන අතුරු මුහුණතක්. හරිද? ඉංග්‍රීසි වලින් කියනවා නම් interface which is used to connect external device to computer නැත්නම් machine නැත්නම් laptop. හරිද? ඒ හැම එකම USB port එක. හරිද? HDMI port එක. නැත්නම් RJ45 port එක. හරිද? ඒක ports වර්ග තියෙනවනේ. එතකොට මේ වගේ දැනගන්න ඕන දැන් port එක කියන්නේ මොකක්ද කියන එක මම කිව්වන්නේ නැත්නම් කෙවිනියක් කියන්නේ දැන් සමහර ports වල තියෙනවා පුතේ කූරු ගානක්. හරිද? ඉරි ගහන ප්‍රශ්න වලට MCQ වලට එන්න පුළුවන් ඒවානේ. දැන් එතකොට ඔයා දැනගන්න ඕනේ ශ්‍රේණිගත කෙවිනියයි සමාන්තරගත කෙවිනියයි කියලා දෙකක් තියෙනවානේ. හරිද? දල රූපයක් ඇඳලා පෙන්නන්න. ශ්‍රේණිගත කෙවිනිය පොඩි. හරිද? සමාන්තරගත කෙවිනිය දිගයි. මේ පැත්තට අඳින්න. හරිද? එතකොට මේකට කියන්නේ සීරියල් නැත්තම් ශ්‍රේණිගත මේකට කියන්නේ පැරලල් කියන්නේ සමාන්තරගත. හරිද? මේක පොඩිනේ. මේකේ තියෙන කූරු ගානක් තියෙන නැත්නම් පින් ගානක් තියෙනවා. හරිද? මේකේ පින් තියෙන්නේ පුතේ 9යි. හරිද? පින් 9යි. මේක කීයක් තියෙනවද? මේක දිගයි. දැන් පින් එතකොට ඔයා දැනගන්න ඕනේ ශ්‍රේණිගත සීරියල් පෝට් එක නැත්නම් ශ්‍රේණිගත ගෙවිනි කියපු ගමන් ඔළුවට එන්න ඕනේ පොඩි. පැරලල් කියපු ගමන් එන්න ඕනේ ඔළුවට ලොකුයි. හරිද? මේකේ සිදුරු තියෙනවා 25ක්. හරිද? මේකේ පින් සිදුරු. හරිද? සිදුරු 25යි. 25යි 9යි. හරිද? ඒක මතක තියාගන්න ඕනේ. හරිද? පෝට්ස් වල ඊට පස්සේ ආයේ VGA පෝට් එක. හරිද? VGA පෝට් එකේ නැත්නම් වීඩියෝ ග්‍රැෆික්ස් ඇඩැප්ටර්. හරිද? ඒක ගොඩක් වෙලාවට VGA පෝට් එකේ පින් 9ක් තියෙනවා. හරිද? VGA පෝට් එක පින් 9යි කලර් එක ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා ඇති දැන් මැෂින් යූස් කරන කට්ටිය දන්නවා ඇති
හරිද? දැකලා ඇති අනිවාර්යෙන් දැනගන්න ඕනේ. blue color හරිද? කියන්නේ නිල් පාටයි. pin 9යි. හරිද? ඒ ටික මතක තියාගන්න ඕනේ ඒකෙදි. sorry. RJ45 කේබල් එකේ කියන්නේ නැත්නම් ජාලකරණ කෙවිනිය. මේකෙත් පුතේ පින් තියෙනවා 8ක්. හරිද? මේක ගොඩක් RJ45 එක ගන්න මොකටද? නෙට්වර්ක් එක සම්බන්ධ කරන්න. හරිද? රවුටර් එක ගහන්න RJ45 මේකට කියන්නේ ජාලකරණ කෙවිනිය. ඊට පස්සේ ආයෙ ඔයාලා දැනගන්න ඕනේ නෙට්වර්කින් ඩිවයිසස්. හරිද? ජාලකරණ උපකරණ. ඒකේ තියරි කොටස් වලට සමහරවිට අහන්න ඉරි ගහන්න වගේ එන්න පුළුවන් මේ කාර්යය සිදු කරන උපකරණය මොකක්ද කියලා රූපෙන් වගේ පෙන්වන්න. ඒකින්ද රූප බලා ගන්න හබ් එක, මොඩම් එක, රවුටර් එක. දැන් රවුටර් එක නම් ගොඩක් කට්ටිය දැකලා හුරු වෙන්නේ ගෲප් දෙකක් එළියට ආවම. ඒ හැබැයි ඒ වගේම තමයි මොඩම් එකත්. හරිද? ඒකින්ද පටලවා ගන්න එපා. හරිද? හදිස්සි වෙන්න එපා උත්තර ගහද්දි. හොඳට හිතලා බලලා වෙලාව තියෙනවා. හරිද? එක දිගට පේපර් එකේ තියෙන්නේ. ඒකින්ද නිවි හැනිල්ල කරන්න අවුව පොඩ්ඩක් මේ දවස්වල සැරත් වැඩි. ඒ වෙද්දි කොහොම වෙයිද දන්නේ නැහැ. ඒකින්ද පොඩ්ඩක් ඒකට හුරු වෙන්න දැම්ම. වතුර බීලා අවුවේ පොඩ්ඩක් ඉඳලා නිදා ගන්න නැතුව ඒ ටයිම් වලට දැන් මේ සතියේ ගණන් මේ සතියේ තියෙන බලන්න ඉස්සර පටන් ගන්නකොට සතියේ තියෙනවනේ දවස් වලට සවුන්ද මේ සබ්ජෙක්ට් එක අඟහරුවාද මේ සබ්ජෙක්ට් එක ඒ සබ්ජෙක්ට් තියෙන දවස් වලට කලින් සතියේ ඉඳන් වැඩ කරන්න. හරිද? මේ සතියේ සවුන්ද තියෙන්නේ මේ සබ්ජෙක්ට් එකේ. මම මේ සතියේ සවුන්ද මේ සබ්ජෙක්ට් වැඩ කරනවා. ඒ ටයිම් එකෙන් හරියටම පේපර් එකේ තියෙන ටයිම් එකට නැගිටින්නවත් එපා. හරිද? කාලා බීලා ඔක්කොම ලෑස්තිලා මේසට ගිහිල්ලා පේපර් එකක් කරන්න. නැත්නම් පාඩම් ගන්න එපා. ගොඩක් දෙන්නම් පේපර් කරන්න. හරිද? දැන් පාඩම් කරන්න වෙලාවක් නැහැ ඔයාලා. දැන් ෂෝට් නෝට් ගහලා ඔක්කොම ඉවර වෙන්න ඕනේ. නෙට්වර්කින් ඩිවයිසස් වලට ගියහම පුතේ රිපීටර් එක තියෙනවා. රිපීටර් එක කියන්නේ එකම සංඥාවක් එක් නාලිකාවක් සිට තවත් නාලිකාවකට නැවත ජනනය කරලා යවන එක. හරිද? ඉංග්‍රීසි වලින් කියනවා නම් regenerates and duplicates the same signal from one channel to another channel. හරිද? ඊට පස්සේ හබ් එක ගත්තාම ජාලකරණයක ඇති උපකරණ දෙකක් හෝ කිහිපයක් එකට සම්බන්ධ කරන කියන්නේ නෙට්වර්කින් කරනවා කියලා සිස්කෝ පැකට් ට්‍රේස් එකකින් දැන් ඔයාලා තාම පොඩි හින්දා වලට නැහැ. හරිද? එතකොට මේ කියන්නේ කම්පැනි එක උනත් නෙට්වර්ක් එකක් තියෙන්න ඕනේ විදිහක් තියෙනවා. එතකොට නෙට්වර්ක් එකේ සාමාන්‍ය ලැප් කම්පියුටර්ස් තියෙනවා, රවුටර්ස් තියෙනවා. හරිද? ඒවා එකිනෙකට සම්බන්ධ කරන්න තමයි හබ් එක ගන්න. නැත්නම් ස්විච් එක. හරිද? රිපීට් එකට යන් පුනරාවර්තනය. රිපීට් එකේ වෙන්නේ පුතේ regenerate the same signal to one channel to another channel. හරිද? මේක ඒ කියන්නේ එකම සංඥාව නාලිකාවක සිට තවත් නාලිකාවට ජනනය කරලා යවන එක තමයි වෙන්නේ. හරිද? දැන් මේකෙන් බලාපොරොත්තු වෙන පුතේ නැවත ජනනය කිරීමක් කියන්නේ ඇයි? කියන්නේ සමහරලාට දැන් හිතන්නකෝ සාමාන්‍ය දුරක් යන්න තියෙනවා. හරිද? යනකොට මැද හරියේදී සිග්නල් එක බාල වෙන්න පුළුවන්. ඒක හින්දා තමයි ආපහු මැද හරියෙන් ආපහු රීජෙනරේට් කරලා එකම සිග්නල් එක එකම විදිහකට යවන්නේ. මොඩම් එකට යන් මොඩම් එකේදී අංකිත සංඥාවක් ප්‍රතිසම සංඥාවක් ලෙස පරිවර්තනය කිරීම තමයි වෙන්නේ. හරිද? converting digital signal to analog signal. හරිද? ඒකට තමයි මොඩම් එකෙන් වෙන්නේ. ඊට පස්සේ රවුටර් එක ගත්තාම ජාලයක ඉඳන් තවත් ජාලයකට සම්බන්ධ කිරීම තමයි රවුටර් එක භාවිතා වෙන්නේ. හරි. ෆයර්වෝල් එකට යන් ෆයර්වෝල් එකෙන් කරන්නේ පුතේ පෞද්ගලික ජාලයක් පිටස්තර යන්ට ඇතුළු වෙන එක වළක්වාලන එක. නැත්තම් private prevents unauthorized access to private network from outside. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලගේ දෙට පිට කෙනෙක් කෙන එකට වළක්වන්න ඔයාලගේ ඉස්සරහින් ගේට්ටුවක් ගහලා දිනවනේ. වත්ත වැට කරලා වත්ත වටේට තාප්පේ බැඳලා එක තැනකින් ගේට්ටුවක් ගහලා දිනවා ඔයාලට එන්න. අන්න ඒ වගේ තමයි ෆයර්වෝල් එකක් වැඩ කරන්නේ. ෆයර්වෝල් එකේ කොටස් තුනක් තියෙනවා, වර්ග තුනක්. හරිද? සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් තියෙනවා, හાર્ඩ්වෙයාර් ෆයර්වෝල්ස් තියෙනවා, රවුටර් ෆයර්වෝල්ස් තියෙනවා. හරිද? ඒ ටික මතක තියාගන්න. හරි පුතේ අපි ඊළඟට යන් ජාල ස්ථල විද්‍යාවට නැත්නම් නෙට්වර්කින් ටොපොලොජිස් වලට. මොකද්ද නෙට්වර්කින් ටොපොලොජි එකක් කියලා කියන්නේ? නෙට්වර්කින් ටොපොලොජි එකක් කියලා කියන්නේ ජාලයක් තුල පවතින පරිගණක උපාංග සහ උපාංග සම්බන්ධ කර ඇති ආකෘති ජාල ස්ථල විද්‍යාව නම් වේ. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා ස්ටාර් එක. හරිද?
networking topologies star bus tree mesh. ඊට පස්සේ බලමු අපි මේවල විශේෂත්ව මොනවද කියලා කියන්නේ. හරිද? මොකද දැන් ටොපොලොජිස් ගත්තාම එක එක ටොපොලොජි එකකින් අපිට වෙන කාර්යයන් වෙනස්. හරිද? සමහර ටොපොලොජිස් වල තියෙනවා එකක් එක පරිගණක උපාංගයක් වැඩ කරන්නේ නැති වුණාම සම්පූර්ණ පරිගණක උපාංග ඔක්කොම වැඩ කරන්නේ නැහැ. මුළු ජාලයම වැඩ කරන්නේ නැහැ. හරිද? එතකොට වාසි අවාසි අපි එක එක බලමු. ස්ටාර් ටොපොලොජි එකේදී හැඩේ තියෙන්නේ මේ වගේ. හරිද? සම්පූර්ණ ජාලය ඔක්කොම උපාංග ටික මැදට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ බස් ටොපොලොජි එකේදී බස් එක හෝල්ට් වගේ තමයි තියෙන්නේ. ඊළඟට රුක් ආකාරය නැත්තම් ට්‍රී ටොපොලොජි එක. ඒක තියෙන්නේ ගහක අතු බෙදිලා වගේ. හරිද? අපි ගන්න කොහොමද? ගමුකෝ ගහක හැඩයටම. හොමගේ දැලක් කියලා කියන්නේ මේකෙදී මේක පරිගණක උපාංග එකිනෙකට සම්බන්ධ වෙනවා. මුද්දක ආකාරය කියන්නේ නැත්තම් රවුමට යන්න මේක. හරිද? ඊට පස්සේ බලමු දැන් මේවල එකිනෙක විශේෂත්වය. පළවෙනියට යන් ස්ටාර් ටොපොලොජි එකේදී සියල්ල මධ්‍යගත උපකරණයට. හරිද? මේකෙදි වෙන්නේ මේකෙත් තියෙන උපකරණ දෝෂ ජාලයට බලපාන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ එක උපකරණයක් වැඩ කරන්නේ නැත්නම් සම්පූර්ණ ජාලයම වැඩ කරන්නේ නැතුව යන්නේ නැහැ. හරිද? ජාලය වැඩ කරනවා. ඒ කියන්නේ නෙට්වර්ක් එක වැඩ කරනවා. ඒ උපකරණ විතරයි වැඩ කරන්නේ නැත්තේ. හරිද? ජාලයට බලපාන්නේ නැහැ. ආය තමයි මේක පිහිටවන්න නැත්තම් නඩත්තු කරන්න පහසුයි. මේ දේ තමයි මේකේ තියෙන විශේෂත්වය. හරිද? ඊට පස්සේ යන් අපි බස් ආකාරයකට. බස් ආකාරයේදී මේකේ උපාංග සීමා සහිතයි. හරිද? සියල්ල මධ්‍යගත කේබල් එකට. හරි. සියල්ල මධ්‍යගත කේබල් එකට උපකරණ සීමා සහිතයි. එක උපකරණයක දෝෂයක් සම්පූර්ණ ජාලයටම බලපානවා. හරිද? උපකරණ දෝෂ ජාලයට බලපානවා.
ඊට පස්සේ දැල් ආකාරයකට යන්. දැල් ආකාරයේදී වියදම අධිකයි. හරිද? මේකේ බිඳ වැටීම් ජාලයට බලපාන්නේ නැහැ. මොකද එකිනෙක හැම එකටම සම්බන්ධ වෙනවානේ. මේක මේකට මේක මේකට. එකක් දැන් උපකරණ හතරක් තියෙමුකෝ. සෝරි. උපකරණ හතරක් තියෙනවා. එක උපකරණයක් අනිත් උපකරණ තුනටම කේබල් එකකින් සම්බන්ධ වෙනවා. එතකොට දැන් මේ උපකරණ කැඩුනා කියලා අනිත් ඒව වැඩ කරන්නේ නැති වෙන්නේ නැහැ. ඒක හොඳයි. ඒ වුණාට වියදම අධිකයි. ඒවා හිතන්න දැන් කේබල් කීයක් යන්න ඕනද? එක උපකරණේ කේබල් 3ක් යන්න ඕනේ අනිත් තුනටම. හරිද? එතකොට උපකරණ පහක් තිබ්බොත් කේබල් 4ක් යනවා එකකින් අනිත් ඩිවයිසස් හතරටම. හරිද? ඒක හින්දා එතකොට වියදම අධිකයි, බිඳ වැටීම් බලපාන්නේ නැහැ. නිකම්. තමයි ඒකේ තියෙන හොඳ එක. ඊට පස්සේ රින් ටොපොලොජි එකයි ට්‍රී ටොපොලොජි එකයි. මේකෙත් තියෙන පහසුවක් තමයි මේකේ තියෙන ඩිවයිසස් වෙන්වෙන්ව පාලනය කරන්න පුළුවන්. මේක ජාලයට බලපාන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ උපකරණයක බිඳ වැටීමක් ජාලයට බලපාන්නේ නැහැ. හරිද? ඊට පස්සේ යන් අපි රින් ආකාරය නැත්තම් මුදු ආකාරය. හරිද? මේකේදී වෙන්නේ සියලු අග්‍ර වලල්ලක ආකාරයට සම්බන්ධ වෙනවා. හරිද? සියලු අග්‍ර වලල්ලක ආකාරයට සම්බන්ධ වෙනවා. සම්ප්‍රේෂණය වෙන්නේ එක දිශාවකට පමණයි. එක් දිශාවකට සම්ප්‍රේෂණය. මේ නෝට් ඕනෑ දාගන්න නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ස්ක්‍රීන්ෂොට් නම් ගහනට වඩා මම නම් කියන්නේ කොලයක් අරගෙන ලියලා විසි කරත් කමක් නැහැ. මොකද මේ එතකොට තමයි ඔලුවට යන්නේ. හරිද? මේකේ බිඳ වැටීම් නැත්නම් ඒ කියන්නේ එක ඩිවයිස් එකක් හරි කැඩුනොත් ජාලයට බලපානවද නැද්ද? මේක බලපාන කියන්නේ දැන් මේක එකක් හරි මෙතන එකක් නැහැ. හරි දැන් මේ කේබල් දෙකේ ජොයින්ට් එකක් තියෙනවා. මේ ඩිවයිස් එක කැඩුනහම නෑ නේද? ඒ කියන්නේ මේකේ ඩිවයිස් එකක් කැඩුනහම ජාලයට බලපානවා. හරිද? මේ ටික තමයි ඔයාලට තියෙන්නේ තා. හරි. මං ආයෙ කියන්නම් ස්ටාර් බස් රුක් දැල් සෝරි. මං ආයෙ පැහැදිලි කරන්නම්. ස්ටාර් බස් ට්‍රී මෙෂ් රින් ටොපොලොජිස් 5යි තරු ආකාරයේ බස් ආකාරයේ රුක් ආකාරයේ දැල් ආකාරයේ මුද්දක ආකාරයේ. හරිද? මේකෙදි වෙන්නේ තරු ආකාරය. හරිද? තරු ආකාරය ගත්තාම සියල්ල මධ්‍යගත උපකරණයට සම්බන්ධ වෙනවා. උපකරණ දෝෂ ජාලයට බලපාන්නේ නැහැ. පිහිටුවන්න සහ නඩත්තුව ප්ලේසි. හරිද? ඉක්මනට දාන්න පුළුවන් කේබල් ගන්න අඩුවේ ඩිවයිසස් පහට කේබල් පහයි යන්නේ. හරිද? බස් ආකාරයේ සියල්ල මධ්‍යගත කේබල් එකට තමයි සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ උපකරණ සීමා සහිත සම්බන්ධ කරන්න පුළුවන්. උපකරණ දෝෂ ජාලයට බලපානවා. හරිද? මේක වැදගත්. ඒ කියන්නේ එක ඩිවයිස් එකක් හරි කැඩුනොත් සම්පූර්ණ ජාලයම වැඩ කරන්නේ නැහැ. හරිද? වැඩ කරන්නේ නැහැ එක වෙතනින්. ඒක ජාලයට බලපානවා. එතකොට ට්‍රී ආකාරයේ ඩිවයිසස් වෙන්වෙන්ව පාලනය කරන්න පුළුවන්. නැත්නම් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඊට පස්සේ දැල් ආකාරයේ නැත්නම් මෙෂ් වියදම අධිකයි. මොකද ඩිවයිස් එකකින් ඩිවයිස් එකට ඩිවයිස් හතරක් තිබ්බොත් කේබල් තුනක් යනවා එක ඩිවයිස් එකකින් අනිත් ඩිවයිස් තුනට. හරිද? ඒකෙන් හින්දා වියදම අධිකයි. නලත්තුවත් අමාරුයි. ඒ කියන්නේ හොයාගන්න අමාරුයි මොන කේබල් එකද කැඩලා තියෙන්නේ කියලා පාදිසියවත්. බිඳ වැටීම් බලපාන්නේ නැහැ. ඊට පස්සේ රින් ආකාරයේ සියලු අග්‍ර වලල්ලක ආකාරයේ එකිනෙකට සම්බන්ධ වෙනවා. එකක් හරි ඩිවයිස් එකක් කැඩුනොත් සම්පූර්ණ ජාලයටම බලපානවා ඒක.
සම්ප්‍රේෂණ දිශාව එක දිශාවකට පමණයි. ඒ ටික තමයි වැදගත් කරුණු ටික. ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. අපි ඊළඟට යන ලොජික් ගේට්ස් වලට. හරිද? නැත්නම් තාර්කික ద్వාර. තාර්කික ద్వාරයක් කියලා කියන්නේ පුතේ ආදාන එකක් හෝ කිහිපයක් ලබා ගන්නමින් තමාට ආවේනික නැත්නම් ඒ කියන්නේ ඒ ලොජික් ගේට් එකට ආවේනික තර්කයට අනුව නැත්නම් ලොජික් එකට අනුව සකසමින් ප්‍රතිදානයක් ලබා දෙන එකට තමයි අපි තාර්කික ద్వාරයක් කියලා කියන්නේ. නැත්නම් ලොජික් ගේට් එකක් කියලා කියන්නේ. බේසික් ලොජික් ගේට්ස් තුනක් තියෙනවා. not එකයි, and එකයි, or එකයි. හරිද? හරිද? ප්‍රධාන ලොජික් ගේට්ස් තුනයි not එකයි, and එකයි, or එකයි. ඊට පස්සේ මේවා එකතු වෙලා කම්බිනේෂන්ස් හැදෙනවා. ඔයාලට තියෙන්නේ NAND එකයි, NOR එකයි. හරිද? NAND ගේට් එකයි, NOR ගේට් එකයි. හරිද? ඊට මේ පුතේදී මේකෙදී not එක ගත්තාම බිඳුව කියන ආදානය දුන්නාම එක කියන ප්‍රතිදානය ලබා දෙනවා. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ එක තමයි වෙන්නේ. එක කියලා දුන්නොත් බිඳුව දෙනවා. හරිද? AND එකේදී ගත්තාම හරිද? AND එකේදී බිඳු හරි. AND එකට අපි ඉන්පුට් දෙකක් දෙමුකෝ. මේක ගන්න ඕනේ හින්දා ඉන්පුට් දෙකයි. හරිද? එතකොට ඉන්පුට් දෙකක් තියෙනවා නම් පුතේ මෙතන පේලි එන්න පුළුවන් දෙකේ දෙවෙනි බලය 4ක්. හරිද? ඔව්. එකේ දෙවෙනි බලය 4ක් එන්න පුළුවන්. හරිද? පේලි 4ක්. 1යි 2යි 3යි 4යි. 0යි 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 1යි 1යි 0යි 1යි 1යි. හරිද? ඊට පස්සේ AND එකේදී වෙන්නේ මේ ට්‍රූත් ටේබල්ස් අඳින්නේ. හරිද? සත්‍යතා වගුව. බිඳුවයි බිඳුව වුණත් බිඳුවයි බිඳුවයි එක වුණත් බිඳුවයි එකයි බිඳුව වුණත් බිඳුවයි එකයි එක වුණොත් විතරයි එක වෙන්නේ. හරිද? ඒ කියන්නේ මේක on එක කියන්නේ on 0 කියන්නේ off කියලා ගමුකෝ. off 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 my off on ඒත් off on off ඒත් off my දෙකම on වුණොත් විතරයි මේක වැඩ කරන්නේ. හරිද? ඊට පස්සේ අපි මේකටත් ආදාන දෙකක් දෙමු OR ගේට් එකට. එතකොට මෙහෙම බලයන් දැන් මෙතන ආදාන 3ක් දුන්නා කියමුකෝ. එතකොට දෙකේ තුන්වෙනි බලය කීයද? 8යි. ආදාන දෙකක් දුන්නොත් දෙකේ දෙවෙනි බලය 4යි. එහෙම තමයි මෙතන එන්නේ පේලි ගාන. හිතින් දැන් ඔක ප්‍රැක්ටිස් වෙලා යද්දි එන්නේ මේ ටික කියලා දන්නවා. ප්‍රැක්ටිස් නැති අයට ඔක හිතලා හදාගන්න පුළුවන් 4ක් එන්න ඕනේ කියලා. ඊට පස්සේ ආපුනති එක මොකක්ද කියලා හොයාගත්ත හැකි. හරිද? 0යි 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 1යි 1යි 0යි 1යි 1යි. හරිද? මේකෙදි වෙන්නේ පුතේ දෙකෙන් එකක් හරි එක තිබ්බොත් එක වෙනවා. හරිද? 0යි 0යි 0මයි 0යි 1යි 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 0යි 1යි 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 එකමයි. හරිද? බේසික් ලොජික් ගේට්ස් වල වෙන්නේ මේ ටික. මේකෙම අපි ඊට පස්සේ ආදාන 3කට යමු. හරිද? ඒ කියන්නේ ඉන්පුට්ස් 3ක් දීලා යමු. හරිද? OR ගේට් එකට ඉන්පුට්ස් 3ක් දුන්නාම එතකොට දෙකේ තුන්වෙනි බලය 8ක් එන්න ඕනේ. 0 0 0 බිඳුව බිඳුව එක බිඳුව එක බිඳුව එක බිඳුව බිඳුව. හරිද? ඊට පස්සේ එන්න පුළුවන් එක බිඳුව එක බිඳුව එක එක බිඳුවම එක බිඳුව එක ඊපස්සේ ආයේ බිඳුව එක 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 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිද? මේකෙදි මොකද්ද මං කිව්වේ OR ගේට් එකේදී මොකද්ද වෙන්නේ? එකක් හරි එක තිබ්බොත් එක වෙනවා. ඒ කියන්නේ එක ස්විච් එකක් හරි ඔන් වෙලා තිබ්බොත් පද්ධතිය ඔන්. ඒ කියන්නේ වැඩ කරනවා. හරිද? මේකේ බිඳුව වෙනවා අනිත් ඔක්කොම එක.
හරි මේක දාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි ඊට පස්සේ අපි කම්බිනේෂන්ස් ටිකට යමු. හරිද? NAND ගේට් එක හැදෙන්නේ කොහොමද? AND එකයි NOT එකයි. හරිද? AND ගේට් එකයි NOT ගේට් එකයි. හරිද? හරි පුතේ මේ තියෙන කම්බිනේෂන්ස් දෙක. හරිද? NAND ගේට් එකයි NOR ගේට් එකයි. NAND ගේට් එක හැදෙන්නේ AND ගේට් එකයි NOT ගේට් එකයි එකතු වෙලා. හරිද? එතකොට මේකෙන් මම කෙලින්ම ඉන්පුට්ස් තුනක් දීලා හදන්නේ. එතකොට මේ පැත්තේ ඉන්පුට්ස් තුනක් එනවා. ඊට පස්සේ NAND ගේට් එක යටතේ තියෙන තර්කය අනුව ප්‍රොසෙස් එක වෙලා අවුට්පුට් එක එනවා. ඒ අවුට්පුට් එක යනවා ආපහු NOT ගේට් එක ඇතුලේ. එතකොට මේ දෙකම ඇතුලේ යන හින්දා තමයි NAND කියලා ගන්නෙ. ඊට පස්සේ NOR ගේට් එක. NOR ගේට් එක හැදෙන්නේ OR එකයි NOT එක එකතු වෙලා. මේ පැත්තේ ඉන්පුට්ස් තුනක් එනවා. මේකේ තියෙන ලොජික් එක අනුව ඒ කියන්නේ OR එකේ තියෙන ලොජික් එකට අනුව ප්‍රොසෙස් එක වෙලා අවුට්පුට් එක එනවා. ඒ අවුට්පුට් එක ආපහු NOT ගේට් එක ඇතුලෙන් ගිහිල්ලා තමයි අවුට්පුට් එක එන්නේ. හරිද? මේකේ අපි ට්‍රූත් ටේබල් එක අඳිමු. NAND ගේට් එකේ ඉන්පුට්ස් තුනක් තියෙනවා A B C කියලා ගමු. හරිද? ටක් එන්න ඕනේ. මේකෙත් මම මෙහෙම ට්‍රූත් ටේබල් එක මේක ගහගෙන ඉන්න A B C හරිද? හරි. ඊට පස්සේ යමු අපි මේකෙන් එන අවුට්පුට් එකට. හරිද? මෙතන එක මේක මෙතනින් ආපහු මෙතෙන්ට. හරිද? මේකෙන් පළවෙනි එක. හරිද? මේකෙන් එන ප්‍රොසෙස් එක නැත්තම් මේ තාර්කයකට අනුව නැත්තම් මේ ලොජික් එකට අනුව ප්‍රොසෙස් එක වෙලා තමයි මෙතනින් අවුට්පුට් වෙන්නේ. එතකොට ඔයාලා ඉස්සෙල්ලා කරන්න ඕනේ මේ AND ගේට් එකේ තියෙන එකට අනුව මේ තුන ලක් ඒ තර්කයට අනුව ලක් කරන්න. ඒ තර්කයට ලක් කරන්න ඕනේ. හරිද? එතකොට AND ගේට් එකෙන් වෙන්නේ මොකද්ද? නිකන් ಗುಣ වෙනවා වගේ වෙනවා. හරිද? එතකොට බිඳුව බිඳුවෙන් බිඳුවෙන් බිඳු තුනක් එකට ගුණ කරපුවහම මොකද වෙන්නේ? බිඳුවමයි. හරිද? එතකොට AND ගේට් එකේදී එකක් එක තිබ්බත් ඔක්කොම බිඳුව. ඒ කියන්නේ අනිවාර්ය එකක් හරි බිඳුව වුණොත් ඔක්කොම බිඳුවයි.
හරිද? මේක විතරයි එක වෙන්නේ. නොට් ගේට් එකෙන් මොකද්ද කරන්නේ? නොට් ගේට් එකෙන් කරන්නේ බිංදුව තිබ්බොත් එක කරනවා, එක තිබ්බොත් බිංදුව කරනවා. හරිද? එතකොට මේකේ බිංදුව තියෙනවා. මේ එතන මේ බිංදුව ඔක්කොම එක වෙනවා. මේ එක විතරක් බිංදුව වෙනවා. හරිද? හරි. අපි යන් ඊට පස්සේ NOR ගේට් එකට. NOR ගේට් එකේදී කියන්නේ ඔය කියන්නේ OR එකේදී වෙන්නේ එකතු කරනවා වගේ වෙනවා. හරිද? එතකොට එකක් එක තිබ්බත් ඔක්කොම එක වෙනවා. හරිද? එතකොට මේ බිංදු ටික විතරයි බිංදුව වෙන්නේ. මේ ඔක්කොම එකයි. හරිද? ඊට පස්සේ NOT ගේට් එකෙන් මොකද කරන්නේ? OR එකේ තිබ්බ ඒ කියන්නේ බිංදුව තිබ්බොත් එක කරනවා, එක තිබ්බොත් බිංදුව කරනවා. එතකොට මේක බිංදුව එක වෙනවා, මේ අනිත් ඔක්කොම බිංදුව වෙනවා. හරිද? ෆොටෝ එකක් දාගන්න. ඔයාලට මට මේකේ අර මේ ටික දෙන්න බැරුණා. මේ මේකටම අනිත් රූපය ඇඳ හැකි, මේ විදිහට ඇඳ හැකි. මෙතනින් ඩොට් එක තිබ්බා. හරිද? මේක ඇඳ හැකි මෙහෙම. මේ ඉන්පුට්ස් තුන දෙන්න ඕනේ. හරිද? ඒව පෙන්වන්න ඕනේ. හරිද? සෝරි. හරි. අපි යන් ඊළඟට XOR එකට. හරිද? මට මේකත් කියලා දෙන්නම්. XOR එකත් නිකන් වැදගත් වෙයි කියලා හිතනවා. හරිද? XOR එක නම් වැඩි ප්‍රශ්න වලට එන එකක් නැති වෙයි. හරිද? සමහරවිට මේ පාර ඒක වෙන්නත් ඉඩ තියෙනවා. XOR එකෙන් කියන්න බෑ. ඉන්පුට්ස් තුනක් ගමු එකෙත්. නැත්නම් දෙකක් ගමු. දෙකක් ගමු. හරි. මේකෙත් අපි ට්‍රූත් ටේබල් එක ගමු. ඉන්පුට්ස් දෙකයි A B. හරිද? හතරක් එන්න ඕනේ. 0.0.0.1 XOR එකේදී වෙන්නේ පුතේ එකක් හරි එක තිබ්බොත් එක වෙනවා. හැබැයි දෙකම බිංදුව හරි එක හරි වුණොත් බිංදුව වෙනවා. බිංදු දෙකයි එකයි 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 බිංදුවයි. මේ දෙකේම එකක් හරි එක තියෙන හින්දා මේ දෙකම එක වෙනවා. හරිද? මේක හොඳට මතක තියාගන්න. දෙකෙන් එකම සංඛ්‍යාව යෙදුනොත් ඒ කියන්නේ දෙකම බිංදුව වුණොත් හරි දෙකම එක හරි වුණොත් බිංදුවයි. හරි. අපි ඊළඟට යන සංඛ්‍යා පද්ධති වලට මේකෙදි දැන් ඔයාලා දන්න ඇති පරිගණකයකට තේරුම් ගන්න පුළුවන් බිංදුව සහ එක කියන ඉලක්කම් විතරයි. අපි මොනවා දැම්මත් හරිද? රූප, ශබ්ද, වීඩියෝ ඕන එකක් දැම්මහම ඒක බිංදුව සහ එක යන ඉලක්කම් වලට කන්වර්ට් කරගෙන තමයි එයා
පරිගණකයේ තේරුම් ගන්න. හරිද? සංඛ්‍යා පද්ධති 4යි. දශමය සංඛ්‍යා පද්ධතිය, ඊට පස්සේ ද්විමය සංඛ්‍යා පද්ධතිය, ෂඩ් දශමය, අෂ්ටමය. හරිද? පළවෙනියටම ද්විමය කියන්නේ 2.1යි විතරයි. ඊට පස්සේ දශමය කියන්නේ 0 ඉඳන් 9 වෙනකන්, අෂ්ටමය කියලා කියන්නේ 0 ඉඳන් 7 වෙනකන්, ෂඩ් දශමය කියන්නේ 0 ඉඳන් 15 වෙනකන්. එතනදී 10 ඉඳන් ගන්න A B C D E F කියලා. හරිද? අපි කෙලින්ම යන් සංඛ්‍යා පද්ධති වල පරිවර්තන වලට. හරිද? පළවෙනියටම මම ගන්නවා ද්විමය දශමය සංඛ්‍යාවක්, දශමය ද්විමය කරන්න. හරිද? උදාහරණයක් ගන්න. එතකොට ඒක කරන්න ඕනේ මොකක්ද දන්න? දශමය දීලා තිනවා 25 10 කියලා දීලා ගමු. ආයේ 42 ගමු 10 පාදයෙන්. හරිද? දෙකෙන් බෙදන්න තමයි තියෙන්නේ. 25 බෙදීම 2 ඉතුරු වෙන ගාන මේ පැත්තෙන් ලියන්න ඕනේ. හරිද? 25 දෙකෙන් බෙදුවාම කීයද? 1යි 2යි 1යි. හරිද? 12 දෙකෙන් බෙදුවා 6යි 0යි. 12 දෙකෙන් බෙදුවා 3 6 දෙකෙන් බෙදුවා 3යි 0යි. 3 දෙකෙන් බෙදුවා 1යි ඉතුරු 1යි. හරිද? ඊට පස්සේ මේ පැත්තේ නම් පිළිවෙලට ලියන්න ඕනේ. 1යි 1යි 0 2යි 1. හරිද? ඊට පස්සේ ලියන්න ඕනේ 2 කියලා ලියන්න. හරිද? නැත්තම් දෙකේ ඉලක්කම. හරිද? 42ට යන්න. 42 බෙදීම 2 2 1යි 0යි 1යි 5යි 0යි 1යි 0යි. හරිද? මේ පැත්තේ නම් මෙහෙම ලිව්වා. 1යි 0යි 1යි 0යි 1යි 0 2. හරිද? දශමය සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාව බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය මේක තමයි. හරිද? පොඩ්ඩක් බලාගන්න. ඊට පස්සේ මෙහෙමම යමු ද්විමය සංඛ්‍යාවත් දශමය කරන්න. හරිද? ද්විමය ඩෙසිමල් වලට කියන්නේ දශමය වලට. හරිද? මේකත් එකම ගමු 1යි 1යි 0 2 1යි 1යි 0 1යි 1. මේ ගන්න මෙහෙමයි. හරිද? මෙහෙම ඉස්සෙල්ලාම 1 ගුණ කරනවා 2 බිඳුවෙනි බලයෙන්. හරිද? ඊට පස්සේ බිඳුව ගුණ කරනවා. ඒ කියන්නේ මේ මෙතන තියෙන සංඛ්‍යාව පිළිවෙලට ගුණ කරගෙන එන්න. බිඳුව ගුණ 2 2 බිඳුව 2 3 මෙතන 1 තියෙන්නේ. සෝරි මෙතන 1 නේ. 1 2 3ෙන් ගුණ කරනවා. ඊට පස්සේ 1 2 4 වෙනි බලය. හරිද? 2 බිඳුවෙනි බලය 1යි. එතන එකමයි. හරිද? 2 3වෙනි බලය 8යි 8යි. 16යි එතන 16යි එතකොට. හරිද? එතකොට 16යි 8යි කියන 24යි 24යි 1යි 25යි. හරිනේ? උත්තරේ ආවා. ඊට පස්සේ මේකත් මෙහෙම කන්වර්ට් කරමු මෙතනම. හරිද? දශමය වලට. හරිද? කියන්නේ ඩෙසිමල් වලට. මෙතන 25 10 කියලා දාන්න ඕනේ. හරිද? නැත්තම් වැරදි ඈ. යටින් සංඛ්‍යා පද්ධතිය අනිවාර්යෙන් මාක් කරන්න. 8 නම් 8 දාන්න, අෂ්ටමය නම් අෂ්ටමය දාන්න ඕනේ. ඒ කියන්නේ ඔක්ටල්. එතන බිඳුව ගුණ කරනවා 2 බිඳුවෙන්. ඊට පස්සේ මේක 2 1ෙන් ගුණ කරනවා 2 2ෙන් 2 3ෙන් 2 4ෙන් 2 5ෙන්.
හරිද? මෙතන දෙකේ දෙකේ පළවෙනි බලය 2යි, දෙවරක් එක 2යි, බිංදුවයි, ඊට පස්සේ දෙකේ තුන්වෙනි බලය 8යි, දෙකේ හතරවෙනි බලය මෙතන බිංදුවයි, මෙතන එතකොට දෙකේ 5, 16යි, 32යි, මෙතන 32යි. ඊට පස්සේ බලන්න 32යි 8යි 40යි, 40යි 2යි 42යි 10. හරිද? හරි ලේසියි. හරි. ඊළඟට යම් පුතේ දශමය අෂ්ටමය කරන්න. හරිද? දශමය අෂ්ටමය. හරිද? මෙතන ගමු අපි 25 ගමු. හරිද? එතකොට 25 10 පාදය තියෙද්දි ඒක 8 පාදයට ගේන්න පුතේ. දැන් දෙකේ පාදයට නිකන් කොහමද? දෙකෙන් බෙදලා. ඒතර අපි මේක කරන්න ඕනේ 8ෙන් බෙදන්න ඕනේ. හරිද? 8ෙන් බෙදමු. 8 වරක් කීයද 25ට තියෙන බලන්න. 8 වරක් 2 16යි, 3 24යි, තුරුයි 1ක්. හරිද? ඊපස්සේ ආය 8ෙන් බෙදන්න. අර නෑ 1යි 3යි. හරිද? ඊට පස්සේ අට නෑ සොරි මෙතන බිංදුව. හරිද? බිංදුවයි 3යි 1. 3යි 1 බිංදුව ගන්න ඕනේ නෑ. ඊට පස්සේ මෙතන දාන්න 8 පාදය. හරිද? ඊට පස්සේ යන් අපි 64ට යන්කෝ. 8ෙන් බෙදුවා 8 වරක් 8 64යි, තුරුයි බිංදුවයි. හරිද? ඊපස්සේ 8 වරක් 1 8යි, තුරුයි බිංදුවයි. හරිද? ඊපස්සේ එතන එන්නේ 1යි බිංදු 2යි. හරිද? 8යි. ඊට පස්සේ පුතේ කලින් කරා වගේමයි අෂ්ටමය කලින් දශමය අෂ්ටමය කරා. ඊට පස්සේ අෂ්ටමය දශමය කරමු අපි දැන් 10 සංඛ්‍යා පද්ධතියට. කලින් කොහොමද කරේ? දෙකේ බිංදුව වෙනි බලයෙන් එහෙම ගුණ කරගෙන ගියා. මේකත් එහෙම 8 බිංදුව 8 1 8 බිංදුව 8 1 8 2 8 1 වෙනි බලය 8යි, 8 වරක් 3 24යි, 8 බිංදුව වෙනි බලය 1යි, 1 වරක් 1 1යි, 24යි 1යි 25යි. හරිද? මෙතන බිංදුවෙන් ගුණ වෙන්නේ බිංදුවමයි, මේකෙත් බිංදුවමයි එන්නේ. 8 දෙවෙනි බලය එන්නේ කීයද එතකොට? 8 වරක් 1 8යි, 8 වරක් 2 64යි. හරිද? ඊට පස්සේ 64යි. හරි. මෙතන 64 ආවා, මෙතන 25 ආවා. කොහොමද දාන්නේ? මොන පාදයෙන්ද? මේක 10 පාදයෙන්. හරිද? පාදය මාක් කරන්න අනිවාර්යෙන් බලා ගන්න. ඔක අමතක වුණොත් එහෙනම් හරි කේස් එකක් වෙන්නේ. හරි. ඊට පස්සේ මෙහෙම අපි යන් ෂඩ් දශමය. දශමය ෂඩ් දශමය කරන්න.
අපි දශමය අෂ්ටමය කරා ඊට පස්සේ ෂඩ් දශමය. විසි පහම ගමු. 25 16න් බෙදන්න. 25ට 16 එකයි. තුරුයි කීයක්ද? 3යි 5යි 9යි. හරිද? අය බෙදන්න කන්නේ 16න් බිඳුව 1යි. එතකොට එන්නේ කීයද? 1යි 9යි. හරිද? 1යි 9යි කියන්නේ මොන පාදේ? 16 පාදය. ඊට පස්සේ ගමු අපි 64ම ගමුකෝ. 64 16න් බෙදන්න. 16 32යි. 16 4ක් 64යි. ඉතුරුයි බිඳුවයි. ඊට පස්සේ ආපහු 4න් බෙදන්න. 4ට නෑ බිඳුවයි 4යි. ඊපස්සේ 4යි බිඳුවයි 16 පාදය. හරිද? හරි ලේසි ඈ. දශමය හරි දශමයේ සංඛ්‍යාවක් ඕනම සංඛ්‍යා පද්ධතියට ඒ කියන්නේ සංඛ්‍යා පද්ධති තව තුනක් තියෙනවානේ. ද්විමය, අෂ්ටමය, ෂඩ් දශමය. ඒ ඔක්කොටම පරිවර්තනය කරන්නේ කොහොමද? දශමයේ ඉඳන් ද්විමය කරන්නේ 2කින් බෙදනවා, අෂ්ටමය කරන්නේ 8ෙන් බෙදනවා, ෂඩ් දශමය කරන්නේ 16ෙන් බෙදනවා. ඊට පස්සේ ඒ කියන්නේ දැන් දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න එපා ආපහු. ඒ කියන්නේ අෂ්ටමයක දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ 8 බිඳුව ඵලය. මේ වගේ පිළිවෙලට 8 බිඳුවෙන් ගුණ කරා 8 එකෙන් ගුණ කරා එහෙමෙන් පිළිවෙලට ගුණ කරගෙන ආවා. ඊට පස්සේ ද්විමය කරය 2 බිඳුවෙනි බලයෙන් ගුණ කරා මේකේ පළවෙනි පදේ. දෙවෙනි එක 2 1 එහෙමෙන් පිළිවෙලට මේ පැත්තේ දැන් ගියා. හරිද? මෙහෙට ගියා. ඊට පස්සේ අපි ෂඩ් දශමය බලමු. ෂඩ් දශමය ද්විමය කරන්නේ. ෂඩ් දශමය දශමය කරන්නේ. හරිද? අර වගේමයි 16 බිඳුවෙනි බලය 16 පළවෙනි බලය ඊට පස්සේ මේකෙත් ගමු 16 බිඳුව 16 1. හරිද? 16 බිඳුව බිඳුව එකමයි. හරිද? හැම එකම 8 බිඳුවත් එකයි 2 බිඳුවත් එකයි ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය එකයි. හරිද? එතකොට 1 9ෙන් ගුණ කරා 9මයි 16 පළවෙනි බලය 16යි 16 1යි 16යි. හරිද? 16යි 9යි 25යි. හරිද? මේ දෙක එකතු කරන්න තියෙන්නේ 25 10 පාදයෙන්. ඊට පස්සේ මෙතන බලන්න 16 පළවෙනි බලය 1යි 1 වරක් බිඳුව බිඳුවයි 16 1යි 16යි 16 වරක් 4 64යි 10 පාදය ගන්නට උත්තරේ එනවා අනිත් පැත්තට. තව ඔයාලට කියන්න දෙයක් තියෙනවා. දැන් මං කිව්වා මෙතන දැන් ෂඩ් දශමයේ වලදී 1 ඉඳන් 15ට තියෙනවානේ. 1 2 3 4 5 6 7 8 9 මෙතනින් 10 දාන්නේ 10 ඉඳන් දාන්නේ A B C D E F. හරිද? 10 11 12 13 14 15. හරිද? මේ 10 වෙනුවට යොදාගන්න A 11ට B 12ට C 13ට D 14ට E 15ට F. හරිද? එතකොට වා ෂඩ් දශමය වල දැන් බැරි වෙලාවත් හරිද? ෂඩ් දශමය වලට දැන් මෙතන ආවා කියමුකෝ. ලොකු ගාණක් ලියන්න ආවා කියමුකෝ. ඒ කියන්නේ 10 වගේ ආවොත් 10ට දාන්නේ A. හරිද? හරි. තව උදාහරණයක් අපි ගමු 1යි AD කියලා උදාහරණය. එතකොට A කියන්නේ 10 D කියන්නේ කීයද? 13. හරිද? 16 බිඳුව 16 1 16 2. හරිද? 16 වරක් 16 කීයද? 256යි. හරිද? එතකොට 256යි 16 වරක් 1 කියන්නේ 16මයි 160යි 1 වරක් D කියන්නේ 13යි 12යි 3යි 329යි.
10 පාද. හරිද? 329 අපි කන්වර්ට් කරලා බලමු ආපහු 16 පාදයට. කොහොමද කරන්නේ? 16න් බෙදන්න 16යි දෙකෙන් බෙදුවා 32යි. ඉතුරුයි 9ට නෑ බිංදුවයි, ඉතුරුයි 9ක්. හරිද? 16යි මෙතන 429 එන්නේ. සෝරි ඈ. 429 මෙතන එකක් අඩු ගන්න උතුණානේ. එකක් එකතු ගන්න. මේ පැත්තෙන් 6යි 5යි 11යි 11යි 1යි 12යි 2යි එකක් 2යි 1යි 3යි 3යි 1යි 4යි 429. ඒක තමයි වැරදුනේ. මේවයි කන්වර්ට් කරලා බලන්න. එතකොට වැරදිලා තිබ්බොත් අහු වෙනවා. ටක් ගාලා 429 බලමු 42ට මෙතන දෙකමයි 10යි 32යි 32යි 10ක් ඉතුරුයි 10යි 10යි 9යි 19ට 1යි එතකොට ඉතුරුයි 3ක්. හරි. ඊනට යන් ද්විමය සංඛ්‍යාවක් අෂ්ටමය කරන්නයි දශමය කරන්න ෂඩ් දශමය කරන්නයි. හරිද? මෙතන අෂ්ටමය කරමු. මේ පැත්තෙන් ෂඩ් දශමය. හරිද? අෂ්ටමය කරද්දි අපි උදාහරණයක් 1.1.1.1.1 මේකට ගමු 1.1.1.1.1 හරිද? මේකදි කරන්න පුතේ අෂ්ටමය වලදි බෙදනවා 3න් 3ට. මේ පැත්තේ ඉඳන් 3න් 3ට 1යි 2යි 3යි. හරිද? 1යි 2යි 3යි. ෂඩ් දශමය වලදී මේ පැත්තේ ඉඳන් බෙදන්න ඕනේ 4න් 4. හරිද? 1යි 2යි 3යි 4යි පැත්ත නෑනේ. හරිද? ඊට පස්සේ බලමු ද්විමයනේ දෙකේ බිංදුවෙන් මේ පැත්ත ඔක්කොම දෙකේ බිංදුව 2 1 2 2 මේවත් ඔක්කොම එහෙම දෙකේ බිංදුව 2 1 2 2 හරිද? දෙකේ බිංදුව 1යි එක්වරක් බිංදුව බිංදුවමයි 2 1 2යි දෙවරක් 1 2යි 2 2 4යි හතරක් 1 4යි 4යි 2යි 6යි. හරිද? මේක එතකොට එකෙන් ගුණ වෙනවා එක්වරක් 1 1යි 2යි දෙවරක් 1 2යි 2යි 1යි 3යි. තුන 1යි එකම තමයි. එතකොට මේක ගන්න 1යි 3යි 6යි. මොකද්ද? අෂ්ටමය. හරිද? ෂඩ් දශමය ගමු. මේකෙත් යන 2 බිංදුව 2 1 2 2 2 3 2 බිංදුව 2 1. හරිද? බිංදුවරක් බිංදුවෙම ගුණන බිංදුවයි එක වෙනවා හතරක් 1 4යි. එතන බලමු එක්වරක් 1 1යි දෙවරක් 2යි 2යි 1යි 3යි මෙතන 3යි මෙතන 4යි 16යි. හරිද? පොඩ්ඩක් බලා ගන්න. තව උදාහරණයක් දෙන්න. හරි. තව එකක් බලමු. බිංදුවයි 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 1යි 1යි බිංදුවයි 1යි 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 බිංදුවයි 1යි. දිග එකක් ගත්තා. බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1. එනේ මේ පැත්තෙන් ගත්තා 3ක් ගත්තා ඉරක් ගැහුවා 3ක් ගත්තා ඉරක් ගැහුවා 3ක් ගත්තා ඉරක් ගැහුවා. හරිද?
මේ පැත්තේ නෑ ඔක්කොටම බිංදු තියෙන මෙතන. ඒතකොට බිංදුවයි මෙතන දෙවරක් එක දෙකේ බිංදුව එකයි එකයි දෙකේ දෙක දෙකයි දෙවරක් හතරයි. හරිද? ඊට පස්සේ මෙතන එන්නේ බිංදුවමයි දෙකේ බිංදුවෙනි බලය එකයි එක බිංදුවෙන් ගුණනවා බිංදුවයි දෙකේ එක්වෙනි බලය දෙකයි දෙක බිංදුවෙන් ගුණනවා බිංදුවයි දෙකේ දෙවෙනි බලය හතරයි හතර බිංදුවෙන් ගුණ වුණා බිංදුවයි. දෙකේ බිංදුවෙනි බලය එකයි එක එකෙන් ගුණ වුණා එකයි දෙකේ දෙවෙනි බලය දෙකයි දෙක එකෙන් ගුණ වුණා දෙකයි. එතකොට මෙතන කීයද? දෙකයි එකයි 3යි බිංදුවයි 4යි 2යි 6යි 1යි 7යි බිංදුවයි 3යි බිංදුවයි 7යි බිංදුවයි 8. හරිද? මෙතනින් ගමු 4න් 4 1යි 2යි 3යි 4යි ඉරයි 1යි 2යි 3යි 4යි ඉරයි 1යි 2යි 3යි. හරිද? හතරක් නෑ. මේ තුන මෙහෙමම තියන්න. දෙකේ බිංදුවෙනි බලය 1යි. හරිද? දෙකේ බිංදුවෙනි බලය 1යි. එක එකෙන් ගුණනවා 1යි. මෙතන දෙකේ දෙවෙනි බලය බිංදුවෙන් ගුණනවා බිංදුවමයි. මේකේ දෙකේ දෙවෙනි බලය බිංදුවෙන් ගුණනවා බිංදුවමයි. දෙකේ තුන්වෙනි බලය 8යි. හරිද? 8 එකෙන් ගුණ වුණා 8මයි. 8යි 1යි 9යි. හරිද? දෙකේ මෙතන එතකොට දෙකේ පළවෙනි බලය 2යි. දෙකේ පළවෙනි බලය 2යි 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 දෙවරක් එක 2යි. ඊට පස්සේ දෙකේ තුන්වෙනි බලය 8යි 8මයි 8 වරක් එක 8යි 8යි 2යි 10යි 10 තියන්නේ නැහැ. මොකද්ද තියන්නේ? 10ට මොකද්ද ගන්නෙ? A. හරිද? දෙකේ බිංදුවෙනි බලය 1යි එක් වරක් බිංදුව බිංදුවයි දෙකේ පළවෙනි බලය 1යි දෙකේ පළවෙනි බලය 2යි දෙවරක් එක 2යි. ඊට පස්සේ මෙතන ගන්නෙ 2යි කියලා. හරිද? 2යි A 9. පේනවනේ මං කිව්වේ මේ වගේ එන්නේ මේ වගේ තැන් වලට තමයි. හරි? ෂඩ් දශමයේ සංඛ්‍යාව. හරි. පොඩ්ඩක් බලාගන්න. හරි. ඊළඟට යන් ෂඩ් දශමයේ අෂ්ටමය කරන්නයි අෂ්ටමය ෂඩ් දශමය කරන්නයි. හරිද? ෂඩ් දශමය අෂ්ටමය ෂඩ් දශමය මේකේ ෂඩ් දශමය අෂ්ටමය කරන්න. හරිද? දෙසිය පනස් හත ගමු. 257 අෂ්ටමය සංඛ්‍යා සොරි. ඉස්සෙල්ලා අෂ්ටමය සංඛ්‍යා ෂඩ් දශමය කරලා දෙන්න. 257 අටේ පාදයෙන් 250. එතකොට අෂ්ටමයේ ෂඩ් දශමය කරන්න පුතේ ඉස්සෙල්ලාම දෙකේ පාදයට හරව ගන්න ඕනේ. හරිද? දෙකම එහෙමයි. අෂ්ටමයේ සංඛ්‍යාවත් දෙකේ පාදයට කරගන්න ඕනේ. ෂඩ් දශමය එකත් දෙකේ පාදයට ගන්න ඕනේ. හරිද? 257 දෙකේ පාදයට ගමු. දෙකේ කොහොමද අෂ්ටමය එකත් දෙකේ පාදයට ගන්නෙ? හරිද? 257 ගත්තාම 7ට මෙතන අපි කොහොමද 3න් 3නේ ගත්තේ? මේකේ 3යි මෙතෙන්ට 3යි මෙතෙන්ට 3යි. හරිද? 7 හැදෙන්නේ කොහොමද? දැන් එකකට එන්නේ සංඛ්‍යා 3යිනේ. දෙකේ බිංදුවෙනි බලයයි දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය 1යි 2යි 4යි. 7 හැදෙන්නේ මේ 3ම එකතුල. එතකොට එතන 1යි 1යි 1. 5 හැදෙන්නේ කොහොමද? 4යි 1යි 1යි බිංදුවයි 1.
දෙක හැදෙන්නේ කොහොමද? 0.1 බිංදුව. හරිද? එතකොට 257 ද්විමේය සංඛ්‍යාව තමයි 0.1 0.1 sorry 0.1 හරිද? ඊට පස්සේ මේක ෂඩ්දශමය කරන්නේ කොහොමද? ද්විමේය සංඛ්‍යාව ෂඩ්දශමය කරේ කොහොමද? 4න් 4 බෙදාගත්තා. මේ පැත්තෙන් 4යි, මේ පැත්තෙන් 4යි. ඊට පස්සේ මෙතෙන්ට ගත්තා දෙකේ බිංදුව බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය. හරිද? මේ තුන ඔක්කොම එකේව තියෙන. එතකොට 1යි, 2යි, 4යි, 8යි. 8යි 4යි 12යි, 12යි 2යි 14යි, 14යි 1යි 15යි. F. හරිද? 15ට දාන්නේ මොකද්ද? F. හරිද? ඊට පස්සේ මෙතන තියෙන්නේ දෙකේ පළවෙනි බලය, මෙතන දෙකේ දෙවෙනි බලයට නෑ බිංදුවයි. හරිද? ඊට දෙකේ තුන්වෙනි බලය 8යි 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 2යි 10යි 10 ගන්න A. හරිද? බිංදුවට බිංදුවමයි. එතකොට එන්නේ AF කියලා තමයි එන්නේ. හරිද? AF මොකද්ද? ෂඩ්දශමයේ පාදය. කියන්නේ 16මේ පාදය. හරිද? ඊට පස්සේ අපි කෙලින්ම ෂඩ්දශමය දැන් අපි ගත්තේ AF නේ. AF අෂ්ටමය කරමු. හරිද? AF අෂ්ටමය කරන්නේ කොහොමද? මේ ඔක්කොටම අපි ඉතින් මේ 16 පාදයෙන් තියෙන එක දෙකේ පාදයට හරව ගන්නවා. එතකොට F වලට කියත් කියන 4න් 4 නේ බෙදුවේ. එතකොට මෙතනත් එනෝනේ 4ක්. 4ක් එනවා කියන්නේ දෙකේ බිංදුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය. බිංදුව බලය 1යි, 2යි, 4යි, 8යි. F කියන්නේ කීයද? 15යි. හරිද? අර පැත්තේ දිනවා. කලින් මාර ලියලා පෙන්නවා. F E EF F වලින් ඉවරයි. කියන්නේ 15 විතරයි සංඛ්‍යා භාවිතා කරන්න පුළුවන්. E කියන්නේ 14, F කියන්නේ 15. හරිද? 15 හැදෙන්නේ කොහොමද? 8යි 4යි 12යි, 12යි 2යි 14යි, 14යි 15යි. එතකොට මේ ඔක්කොම එක වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ F A ගන්න එක A කියන්නේ 10. 10 හැදෙන්නේ 8යි 2යි 10යි. එතකොට 1යි බිංදුවයි 1යි බිංදුව. හරිද? ඊට පස්සේ එච්චරයිනේ. 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි 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 1. හරිද? ඊට පස්සේ දැන් අපි මොකද්ද කරන්න ඕනේ? මේ ගත්ත එක 8 පාදයට හරවන්න ඕනේ. හරිද? ෂඩ්දශමයේ අෂ්ටමයනේ. ඊට පස්සේ මේක බෙදනවා අපි 3න් 3ට. හරිද? එතකොට මෙතන ගන්න කියේ දෙකේ බිංදුව, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය. හරිද? දෙකේ බිංදුවෙනි බලය 1යි, එක් වරක් එක 1යි, දෙකේ පළවෙනි බලය 2යි, දෙවරක් එක 2යි, දෙකේ දෙවෙනි බලය 4යි, හතර වරක් එක 4යි. 4යි 2යි 6යි 1යි 7යි. මෙතන 1යි 1යි බිංදුව 1, දෙකේ බිංදුවෙනි බලය 1යි, එක් වරක් එක 1යි, දෙකේ දෙවෙනි බලය 2යි, දෙවරක් එක 2යි. මේකේ දෙකේ පළවෙනි බල sorry මෙතන දෙකේ දෙවෙනි බලය 4යි. 4 එක 4යි. ඊට පස්සේ මෙතන දෙකේ පළවෙනි බලය තියෙන දෙකේ පළවෙනි බලය 2යි. ඊට පස්සේ 2යි 4යි 1 5යි 7යි. 257යි අෂ්ටමය. හරිනේ? හරියටම ආවේ. හරි. අපි තව එකක් හදමු 500. 562 ගමු. 562 කීයද? අෂ්ටමයනේ. අෂ්ටමය ෂඩ්දශමය කරමු. 562 අටේ පාදයට ගමු. අටේ පාදයක ඉස්සෙල්ලා අපි ෂඩ්දශමය කරගන්න කලින් මොකද්ද කරගන්න ඕනේ? ද්විමේය පාදයට හරව ගන්න ඕනේ. එතකොට දෙක හැදෙන්නේ කොහොමද? බිංදුවයි
පළවෙනි බලය 1යි බිංදුව. හරිද? බිංදුව 1යි බිංදුව තමයි දෙක හැදෙන්නේ. ඊට පස්සේ 6 හැදෙන්නේ කොහොමද? 4 මෙතන දෙන්නේ කොහොමද දෙකේ මම කියලා දෙකේ බිංදුව දෙකේ 1යි දෙකේ 2යි. හරිද? 1යි 2යි 4යි. එතකොට 6 හැදෙන්නේ කොහොමද? 4යි 2යි 6යි. 1යි 1යි බිංදුවයි. 5 හැදෙන්නේ කොහොමද? 4යි බිංදුවයි 1යි. හරිද? ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? මේ ටික පිළිවෙලට ලියා ගන්න 1.1 1යි 1යි බිංදුව බිංදුව 1 බිංදුව 16 පාදයට හරවන්න තියෙන්නේ 4ෙන් බෙදන්න. හරිද? ඊට පස්සේ ආයෙ බලන්න මේවට දෙකේ ස්වාදයෙන් දෙකේ පළවෙනි බලය 2යි මේක එකෙන් ගන්නවා නම් මේකේ එතකොට 2.1යි 2යි 4යි 1යි 1යි 4යි 2යි 6යි 1යි 7යි 2යි 172යි sorry 1යි 7යි 2යි 16 පාදයි. හරි අපි ඊළඟට 172යි. හරිද? 172 අපි ගමු අෂ්ටමයට ආයි. හරිද? 562 එන්න ඕනේ. එතකොට 172 16 පාදේ කන්වර්ට් කරමු අපි දෙකේ පාදයට 4යි. අතර බලන්න දෙකේ බිංදුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3. හරිද? දෙක හැදෙන්නේ කොහොමද? මේ පැත්තෙන් දෙවෙනි එකෙන්. හරි බිංදුව 1 බිංදුව 2. හරිද? ඊට පස්සේ 7 හැදෙන්නේ කොහොමද? පළවෙනි 3. 1යි 2යි 3යි බිංදුවයි. 1 හැදෙන්නේ කොහොමද? 1 විතරයි. හරිද? අනිත් ඔක්කොම බිංදු තියෙනවා. එතකොට මෙතන 1 තිබ්බහම ඇති. නැත්තම් බිංදු 3 දැම්මත් කමක් නැහැ. හරිද? 4ක් තියෙන හින්දා ඒක වායේ කැමැත්ත. හරිද? ඊට පස්සේ දැන් මේ ද්විමේය සංඛ්‍යා ටික අපි ටක් ගාලා පිළිවෙලට ලියා ගමු. බිංදු 3යි 1යි බිංදුවයි 1යි 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 බිංදු 2යි 1යි බිංදුවයි. හරිද? ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? 3ෙන් බෙදන්න 3 කියන්නේ 3ෙන් බෙදන්නේ 3ෙන් බෙදන්නේ 3 ගොඩවල් වලට කඩා ගන්න. හරිද? දැක්කම මෙතන එක තිබ්බත් එක නැතත් එක මෙතන බිංදුව බිංදුවම තමයි. හරි? ඊට පස්සේ දෙකේ පළවෙනි බලය 2යි, දෙකේ පළවෙනි 2යි, දෙකේ දෙවෙනි බලය 4යි, 4යි 2යි 6යි, දෙකේ 1යි, දෙකේ දෙවෙනි බලය 4යි 1යි 5යි, 5යි 6යි, 2යි 8. 562 ආවා. හරිද? හරි මේකත් නෝට් ඩවුන් කරගන්න. මේ වීඩියෝෙන් ගේන්නේ මෙච්චරයි. මම හිතනවා පොඩි හරි දෙයක් දැනගන්න ඇති කියලා. මේක හදිස්සිය කරපු වීඩියෝ එකක්. මොකද මේ දවස් ගණන් ක්ලාස් උත් තියෙනවා අන්තිම මාසේ. ආයෙ මතක් කරන්න ඕනේ මම IT ක්ලාස් කරන්නේ නැහැ. මම කරන්නේ IT home individual and group class විතරයි. English medium සිංහල medium දෙකම කරනවා. එතකොට ඕලෙවල් මැත්ස් තමයි මම ඔන්ලයින් ක්ලාස් කරන්නේ. ඒකෙත් ඉන්ඩිවිජුවල් කරනවා ගෲප් ක්ලාස් උත් කරනවා. හරිද? ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් යම්කිසි දැනක මගේ ෆෝන් නම්බර එක යටින් තියෙනවා WhatsApp කරන්න. ප්‍රශ්නේ මොකක්ද කියලා තව මොනවා හරි දැනගන්න ඕන පාඩමක් තියෙනවා නම් ඉක්මනට කියන්න. හරිද? ඕලෙවල් වලට කලින් මොකද ඊට පස්සේ මට ආයෙ දෙන්න බෑ. ඕලෙවල් වලට කලින් දවසේ වගේ ඉල්ලන්න එපා. හරිද? කරපු රෙකෝඩින් එකක් හරි දාලා දෙන්න. ලින්ක් එක දෙන්න. හරිද? හරි එහෙනම් අද වීඩියෝ එක අවසానයි. thank you. අයබෝවන්.